සුබ දවසක් ඔයාලා හැමෝටම. මිරකියුලස් සීසන් 5 ඒ කියන්නේ රතු චූටි පහ එහෙම නැත්නම් රතු පැංචි පහ කතාමාලාවේ දෙවෙනි කොටස අරගෙනයි අද ඔයාලා හම්බෙන්නේ. මේ කොටසට කලින් දාලා තියෙන එපිසෝඩ් 1 බලලා ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න ඉන්න. එපිසෝඩ් 1 කාඩ් එකක් විදිහට දැන් මේ වීඩියෝ එකේ දකුණු පැත්තේ උඩින් පේනවා ඇති. ඒක ඔබලා යන්නත් පුළුවන්. අදත් මුලින්ම කියනවා මේ එපිසෝඩ් සිංහල හඬකවා ඉදිරියේදී බලන්න ලැබෙනවා. ඒත් හඬකවන එපිසෝඩ්ස් නම් දෙන්න වෙන්නේ Facebook කරහා. කොපිරයිට් ප්‍රශ්න නිසා YouTube එකෙන් දෙන්න බැරි වෙනවා. අපි සිලෝන් ලයින් කින් Facebook page එකකින් ඉදිරියේදී ඒවා ඔයාලට ලැබෙයි. මිස් නොවෙන්න දැන්ම අපිව subscribe කරලා bell icon එකක් click කරලා එකතු වෙන්න. එහෙමනම් intro එකට ගිහින් ඇවිත් episode 2 පැහැදිලි කිරීම බලමු. පළවෙනි එපිසෝඩ් එකේදී මොනාක් හොරකම් කරගෙන තිබුණා හාවගේ මිරකියුලස් එක ලේඩිබග් සහ කැට්නෝවෝ ආයමත් අරගන්නවා. ඊට පස්සේ කතාවේ ගලා යාම තමයි මේක. මං මෙතන ඉඳන් ලේඩිබග් කියන නම රතු පැංචි විදියටත් කැට්නෝවෝ කියන නම පූස්කොල්ල විදියටත් පාවිච්චි කරන්න. ඒකට හේතුව මේ සීසන් 5 වල සිංහල හඬ කවන වෙබ් සීරීස් එකේදී පාවිච්චි වෙන නම් ඒවා නිසා. එතකොට මේ නම් ටික හුරු වෙයි. හොඳයි. කතාවට යමු. මිරකියුලස් ටික මොනාක්ගේ අතට ගිය විදිය රතු පැංචි විසින් පූස්කොල්ලට පැහැදිලි කරන ගමන් ඉන්නේ. එදා ඒඩ්‍රියන් කියලා රැවටිලා තමන් ෆීලික්ස්ට සුනක මිරකියුලස් එක දුන්න තැන ඉඳන් විස්තරය රතු පැංචි මේ වෙලාවේදී පූස්කොල්ලට කියනවා. තවදුරටත් රතු පැංචි කියන්නේ අපි ඉක්මනින්ම ෆීලික්ස්ව හොයාගන්න ඕනා කියලා. මෙයාලා පිටත් වෙන්න සූදානම් විදිම මෙතෙන්ට ග්‍රෑන්ඩ් මාස්ටර් සුහාන් එනවා. ඒ කියන්නේ මිරකියුලස් වල ප්‍රධාන බාරකාර මණ්ඩලයේ කෙනා. සීසන් 4 වලදී මෙයා හිටිය නිසා එයා ගැන වැඩි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ කියලා හිතනවා. මේ අවස්ථාවේදී ග්‍රෑන්ඩ් මාස්ටර් සුහාන් රතු පැංචිට කියනවා මිරකියුලස් ආරක්ෂා කරන එක ඔයාගේ වගකීමක්. ඔයා බාරකාරයෙක් විදියට අසමත් වුණා කියලා. රතු පැංචි කියනවා ඒත් මම මිරකියුලස් ආරක්ෂා කළා කියලා. ඉතින් මාස්ටර් සුහාන් කියන්නේ එහෙනම් දැන් ඒවා ඔයා ළඟ නැත්තේ ඇයි කියලා පැහැදිලි කරනවද? පිටියේ තිබ්බ 15ට මොකද උනේ? හාවගේ එක තිබ්බනේ දේතන. මොනාක් එක පාවිච්චි කරලා කාලය වෙනස් කරොත් කොහොම විනාශයක් වෙයිද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නේද? එහෙම මෙයා ටිකක් තදින් අහනවා. පූස්කොල්ලා කියනවා ඒ ගැන බය වෙන්න එපා. අපි ඒක ආපහු යාගෙන් අරගත්තා. ඊට පස්සේ ඒක ගැළපෙනම කෙනාට ලබා දුන්නා. දැන් හාවගේ මිරකියුලස් එක ආරක්ෂිතයි කියලා. මාස්ටර්ට කතා කරන්න ඉඩක් තියන්නේ නැතුව රතු පැංචි කියනවා අනිත් මිරකියුලස් ටිකත් අපි ආපහු එයාගෙන් අරගන්නවා. ඔයා හැමදාම අපිට බැන බැන ඉන්නේ නැතුව අපිට උදව් කළා නම් හොඳ නැද්ද ග්‍රෑන්ඩ් මාස්ටර්? අපි දෙන්න ගැන විශ්වාස කරන්න. මේ මොහොතේ තමනුත් වැරද්දක් කරලා තියෙන බව මාස්ටර් සුවාන්ට තේරෙනවා. එයා ඒ ගැන පසුතැවෙනවා. රතු පැංචි පූස්කොල්ලා ඉස්සරහා බිම දන ගහගෙන එයා කියනවා ඔයා හරි රතු පැංචි මට ඔයාලට උදව් කරන්නයි තිබුණේ. ඒ වෙනුවට මං රාජකාරිය පැත්තකට දාලා නවීන ලෝකේ විනෝදේ හොයාගෙන ගියා. අලුත් දේවල් එක්ක සතුටු වෙවි හිටියා. ඒවා එක්ක මං පහුගිය මාස 4ම නාස්ති කළා. මං ඔයාට වඩා වැඩි කාලයක් බාරකාරයා වෙලා හිටියා. ඒ නිසා මට අත්දැකීම් පවා තියෙනවා. මට තිබුණා විසි කරන හෙල්ලක් වෙන්නේ නැතුව ආරක්ෂා කරන පලිහක් වෙන්න. ග්‍රෑන්ඩ් මාස්ටර් තමන්ගේ වැරදි ගැන ගොඩක් පසුතැවෙනවා. එයා මේ දෙන්නගෙනින් සමාව ඉල්ලනවා. ඉතින් අපේ රතු පැංචි කියනවා කමක් නෑ ග්‍රෑන්ඩ් මාස්ටර්. අපි හැමෝම අතින් වැරදි වෙනවනේ. අපි ඒව හදාගමු. දැන් ඔයා අපිට උදව් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන හිව්වනම් හරි. ඉතින් ඒකට එකඟ වෙලා ස්වාන් මෙතනින් පිට වෙලා යන්නේ ඇති වෙලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. ඒත් එක්කම රතු පැංචි සහ පූස්කොල්ලා එයාලගේ බලයන් වැඩි කරගෙන කොස්මෝ බග් සහ ඇස්ට්‍රෝ කැට් වෙනවා. එහෙම නැත්නම් ස්ටාර් බග් සහ ස්ටාර් කැට් වෙනවා කිව්වත් හරි. මෙයාලා හිම බලය වැඩි කරගෙන ෆීලික්ස්ව හොයන්නයි යන්නේ. රතු පැංචි එයාගේ යෝයෝ එකකින් ෆීලික්ස් ගැන විස්තර හොයනවා. එයා ගැන තිබුණ ආටිකල් එකක් රතු පැංචි කියවනවා. ෆීලික්ස් ෆාතම් කියන්නේ පසුගිය වසරේ මියගිය ඇමරිකානු බිලියනපති කෝල්ට් ෆාතම් සහ වංශාධිපති ආර්යාව ඇමිලි ග්‍රැහම් ඩී වැනිල්ගේ පුත්‍රයයි. එසේම මොහු එංගලන්තයේ උසස් පාසලින් උපාධිය හැදෑරූ ලාබාලතම ශිෂ්‍යාවේ. ඔහු දැන් සිය මව සමග ලන්ඩන් නගරයේ ජීවත් වේ. ඔහුගේ මව සුප්‍රකට විලාසිතා නිරූපණ ශිල්පී ගේබ්‍රියල් ඇග්‍රෙස්ට්ගේ මියගිය බිරිඳගේ නිවුන් සොහොයුරියයි. දැන් ඒ තොරතුරු අනුව ස්ටාර්බක් සහ ස්ටාර් කැට් ෆීලික්ස් ගෙලිපිනේට යනවා. එහිදී ෆීලික්ස්ව නම් මෙයාලට හම්බෙන්නේ නැහැ. ඒත් ෆීලික්ස්ගේ අම්මව හම්බෙනවා. ෆීලික්ස්ගේ අම්මා කියනවා තමන් උදේ බලනකොටත් ෆීලික්ස් ගෙදර හිටියේ නැහැ කියලා. ෆීලික්ස් පැරිස් වල ඉන්න එයාගේ මාමා ගේබ්‍රියල්ගේ ගෙදර යන්නේ නැති කියලා තමන් හිතුව බවත් ඇයි කියා සිටිනවා. ඉතින් ස්ටාර් කැට් සහ ස්ටාර්බක් නැවත එන්න පිට වෙනවා. ඉන අතර ස්ටාර් කැට් කියන්නේ අපි ෆීලික්ස් ගැන හිතුව වැරදි වෙන්න බැරිද කියලා. ඉතින් ස්ටාර්බක් ගහනවා ඔයා කියන්නේ යා මොනක්ගේ ගොදුරක් වෙලා කියන එකද? කොහොම වුණත් අපිට මිරකියුලස් ටික හොයාගන්න හිටියේ එකම කෙනා එයා. පූස්කොල්ලා කියනවා අපි තව ක්‍රමයක් හොයාගමු කියලා. ඉතින් මෙයාලා ආපහු ගෙවල් වලට යනවා. මේරිනේට් ආලියට කෝල් කරලා එයාවත් ගෙන්නගෙන එයා එක්ක මේ දේවල් කතා කර ඉන්නවා. ඒ අතර ඒඩ්‍රියන්ට මතක් වෙනවා ෆීලික්ස් තමන් විදියට වෙස්වලාගත්ත විදිය, මේරිනේට් ඉස්කෝලේදී තමන්ට කිව්ව දේවල් එහෙම. ඒඩ්‍රියන් තමන්ටම කියාගන්නවා මට ෆීලික්ස්ගේ කතා අහන්න නැතුව ඉන්න තිබුණේ. ඒ වෙනුවට මට තිබුණේ මේරිනේට් කියපු විදියට කරන්න. එහෙම හිතලා ඒඩ්‍රියන් යාගේ තාත්තව හම්බෙන්න යනවා.
ගිහින් කියනවා මෙයා තාත්තේ මට තවදුරටත් නිරූපණ ශිල්පියෙක් වෙලා ඉන්න ඕනකමක් නෑ කියලා. මෙයා පුදුම වෙන්නේ ගේබ්‍රියල්ගේ උත්තරේ අහලා. ගේබ්‍රියල් ඒකට විරුද්ධ වෙන්නේවත් නෑ. එයා කියනවා හොඳයි ඔයාගේ කැමැත්තක් කරන්න කියලා. මේ අතර මේරිනේට් ආලයට කියන්නේ ආයෙත් වැරදීම් වෙන්න බෑ. ෆීලික්ස්ට ඒඩ්‍රියන් කියලා රැවටුන නිසා ලොකු විනාශයක් වුණා. මං තීරණයක් ගත්තා. මොනාක්ව පරාද කරන තාක් ඒඩ්‍රියන් ගැන මගේ හිතේ තියෙන හැඟීම මං අමතක කරනවා. ආදරෙන් අන්ධ වෙලා වැරද්දක් කරන්න බෑ. දැන් මුළු පැරිසියම අනතුරේ කියලා. ඒත් එක්කම මේරිනේට්ට ඒඩ්‍රියන්ගේ කෝල් එකක් එනවා. ඒඩ්‍රියන් මේරිනේට්ට ස්තුති කරනවා. ඒඩ්‍රියන් කියනවා ඉස්කෝලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳන් මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. මට තාත්තා එක්ක කතා කරන්න ඔයා මට ශක්තිය දුන්නා. ඔයා හිටියේ නැත්නම් තත්ත්වෙ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ජීවිතේ අමාරුම අවස්ථාවලත් ඔයා මට උදව් කළා. මට ඔයාව ගොඩක් විශේෂයි. ඔයාට ගොඩක් ස්තුතියි කියලා. කෝල් එකෙන් පස්සේ ආලයා මේරිනේට්ට කියනවා පීන විදියට එයාගේ හිතෙත් ඔයා ගැන ආදරයක් ඇති වෙලා වගේ තින්නේ කියලා. එතනින් පස්සේ සති කීපයක් සාමකාමී ලෙස ගත වෙනවා. පැරිසියට අවසන් වරට දුෂ්ටයෙක් ඇවිත් සති ගානක් ගිහින් මොනාගේ සද්දයක්වත් නැති එක ගැනත් මෙයාලට ලොකු ප්‍රශ්නයක්. මෙච්චර කාලේ අරන් මොනාක් නටන්න හදන අලුත්ම සෙල්ලම මොකද්ද? කාලේ අරන් සූදානම් වෙන්නේ දරුණු වැඩකටද? ඒක තමයි දැන් හැමෝගෙම හිතේ තියෙන ප්‍රශ්නය. ඒත් එක්ක මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මොනාකියාගේ වැඩ පටන් අරන්. කගාමිගේ අම්මා සුරුගි අකුමා ග්‍රහණයට අහුවෙලා නගරයට පහර දෙන්න පටන් ගන්නවා. සුරුගි අකුමටයි සුනාම එයාගේ නම වෙන්නේ ඉකාරි ගෝසන්. ඉතින් මෙයා ඇවිල්ලා නගරයේ තියෙන පරණ ගොඩනැගිලි කඩලා දාන්න පටන් ගන්නවා. රතු පැංචි පූස්කොල්ලයි වෙස්මාරු කරගෙන මෙයාව නතර කරන්න දැන් මෙයා ඉස්සරහට එනවා. ඊළඟට යන්නේ සටනක්. මේ අතර ඉකාරි ගෝසන් බෙදෙන්න කියලා කෑ ගහලා තමන්ගේම පිටපත් කිහිපයක් නිර්මාණය වෙනවා. බෙදෙන්න කියන්නේ මීයාගේ මිරකියුලස් එකේ මල්ටි බලය. රතු පැංචි මේක දැකලා පුදුම වෙන්නේ ඉකාරි ගෝසන් කොහොමද මී මිරකියුලස් එකේ බලය යොදාගත්තේ කියලා. ඒ නිසා රතු පැංචි පූස්කොල්ලයි හිතනවා ඉකාරි ගෝසන් ළඟ මේ වෙලාවේ මීයාගේ මිරකියුලස් එක තියෙනවා කියලා. ඒ නිසා දැන් මෙයාලා ෆයිට් කරන්නේ මීයාගේ මිරකියුලස් එකත් ආපහු යාලගේ අතට ලබා ගන්න අරමුණේ. ඉකාරි ගෝසන්ගේ කඩුවටයි අකුමා ඇතුළු වුණේ කියලා මෙයාලා දන්නවා. ඒ නිසා ඒ කඩුව විනාශ කරන්නයි මේ දෙන්න උත්සාහ කරන්නේ. ඒ අතර අනිත් පැත්තෙන් මල්ටි බලෙන් ඉකාරි ගෝසන් හදපු පිටපත් පැරිසිය වටේම පෞරාණික ගොඩනැගිලි විනාශ කරන්න පටන් ගන්නවා. පූස්කොල්ලා අහනවා රතු පැංචිකින් අපි දැන් මේ හැම කඩුවක්ම විනාශ කරන්න ඕනද කියලා. ඉතින් ඒකට උත්තරයක් විදියට රතු පැංචි කියන්නේ නෑ මේ තියෙන්නේ සර්වසම පිටපත්. ඒ නිසා එක කඩුවක් විනාශ කළාම ඒක හැම පිටපතකටම බලපානවා කියලා. රතු පැංචි තමන්ගේ ලකී චාම් බලය යොදා ගන්නවා. එයාට ඒකෙන් ලැබෙන්නේ බිලී පිත්තක්. ටිකක් හිතලා මෙයාලා සැලැස්ම ක්‍රියාත්මක කරනවා. රතු පැංචි ඉකාරි ගෝසන්ගේ අවධානය තමන්ගේ පැත්තට හරවගෙන එයාව එක ගොඩනැගිල්ලක් ළඟට එක්කන් එනවා. එතනදී ඉකාරි ගෝසන් එයාගේ කඩුවෙන් රතු පැංචිට පහර දෙන්න හදද්දිම රතු පැංචි එතනින් පැනගෙන තමන්ගේ යෝයෝ එකෙන් එතන තිබුණ ගොඩනැගිල්ලේ කොටසකට ඉකාරි ගෝසන්ගේ කඩුව හිර කරනවා. මේ නිසා ඉකාරි ගෝසන්ට එයාගේ කඩුව හොල්ලන්නවත් බැරි වෙනවා. ඊළඟට පූස්කොල්ලා එයාගේ විනාශ බලයෙන් කඩුව විනාශ කරනවා. අකුමා සලබයාගේ නපුර රතු පැංචි විසින් නැති කරලා සලබයාව නිදහස් කරනවා. ඒ වගේම නගරය නැවත හරිගස්සනවා. ඊළඟට මේ දෙන්න යන්නේ සුරුගී ළඟට. ගිහින් එයාගෙන් අහනවා එයා ගාව මීයාගේ මිරකියුලස් එක තියෙනවද කියලා. ඉතින් ටිකක් හොයලා සුරුගී කියනවා Taman ළඟ මුකුත් නැති බව. දැන් මෙයාලට පුදුම මොනාක් සුරුගීට මිරකියුලස් එක නොදී කොහොමද සුරුගී මීයාගේ මිරකියුලස් එකේ බලය පාවිච්චි කරේ කියලා. කොහොම හරි මේ නිසා මෙයාලට තවත් මිරකියුලස් එකක් නැවත ලබා ගන්න බැරි වෙනවා. මේ අතර පෙන්වන්නේ වෙනම සීන් එකක්. ගේබ්‍රියල් සහ සුරුගී එකතු වෙලා ටෙක්නොලොජි එක යොදාගෙන එක මුද්දක් නිර්මාණය කරලා තියෙනවා. ඒ මිදුව එයාලා නම් කරලා තියෙන්නේ අලයන්ස් රින් කියලා. මේ අවස්ථාවේ ඒ ගැන ඇඩ් එක නිල වශයෙන් එළි දක්වීම තමයි සිදු වෙන්නේ. ඒ අනුව ඒ මුදුව හරහා ප්‍රශ්න විසඳ ගැනීම, මාර්ගෝපදේශ ලබා ගැනීම, ආරක්ෂාව ගැන දැනුම් දීම වගේ ගොඩක් දේවල් ලැබෙනවා. මේ ඇඩ් එකේ ඒඩ්‍රියන් සහ ලයිලා ඉන්නවා. ඒත් එයාලා එහෙම ඇඩ් එකක් ෂූට් කරලා නැහැ. ඔයාලට මතකද සීසන් 4 වල අවසානයේදී ඒඩ්‍රියන්ව සහ ලයිලාව ගේබ්‍රියල් විසින් ඩිජිටල් කරණය කළා. අන්න ඒ නිසයි එයාලා ඇඩ් එකට රඟපාන්න නැතුවම ඩිජිටල් කරණය කරපු යාලගෙන් මේ ඇඩ් එක නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි ඒඩ්‍රියන් Tamanට තවදුරටත් නිරූපණ ශිල්පියෙක් වෙන්න ඕනේ නැහැ කිව්ව එකට ගේබ්‍රියල් විරුද්ධ නොවී හිටියේ. මොකද දැන් ඒඩ්‍රියන් රඟපෑව නැතත් ඩිජිටල් කරණය කරපු ඒඩ්‍රියන්ගේ රූපය නිසා ප්‍රශ්නේ විසඳන නිසා. මේ අතර පෙන්වන්නේ ලන්ඩන් නගරයේ ඉන්න ෆීලික්ස්ව. ඇමලි එනවා මෙතනට. ඒ කියන්නේ ෆීලික්ස්ගේ අම්මා. එයා කියනවා ෆීලික්ස්ට බය වෙන්න එපා ෆීලික්ස්. ඔයා දුෂ්ටයක් කියලා හිතන සුපිරිවීරයන්ගෙන් ඔයාව බේරගන්න ඔයාගේ අම්මා ඉන්නවා කියලා. ඒ කියන්නේ රතු පැංචිටයි පූස්කොල්ලාටයි ඇමලි කලින් කියලා තියෙන්නේ බොරු. ෆීලික්ස්ව Taman දැක්කේ නෑ කියලා එයා එදා කියලා තියෙන්නේ ෆීලික්ස්ව බේරගන්න ඕන කමට ඇමලි මෙතනින් ගියාම. ෆීලික්ස් මොනර මිරකියුලස් එක පැලඳ ගන්නවා. සීසන් 4 අවසානයේදී ෆීලික්ස් ඒක ගේබ්‍රියල්ගෙන් ලබා ගත්තා මතක ඇති. මේ වෙලාවේ මොනර මිරකියුලස් එකේ ක්වාමි ඩූසුන්ට ෆීලික්ස් කියනවා මන් දැන් ඔයාගේ අලුත් මාස්ටර්. අපිට ඉස්සරහට කරන්න වැඩ ගොඩක් තියෙනවා කියලා. ඒ කියන්නේ ෆීලික්ස්ගේ හිතේ මොන හරි වැඩ කරනවා. ඒක ඉදිරියේදී අපිට දැනගන්න ලැබි. මේ විදිහට රතු පැංචි සීසන් 5 වල දෙවනි කොටස අවසන් වෙනවා. අද වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම හඬ කැවූ කොටස් බලන්න කැමති අය අපි එක්ක එකතු වෙලාම ඉන්න. වීඩියෝ මගහැරෙන නිසා මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න. අදට සමුගන්නවා. වීඩියෝ එක බැලුවා හැමෝටම ස්තුතියි.